පේපර් එකේ තියෙන දරුවෝ බලාගමු. අනිත් කට්ටිය මෙතනින් බලාගමු. පේපර් එක ගෲප් එකකින් ගන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්න පත්‍ර ස්ට්‍රක්චර්ඩ් එක කිව්වොත් එහෙම කොහොමත් මෙන්න මේ වගේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ රූප ඇසුරින් තමයි ප්‍රශ්නයක් එන්නේ. රූපයක් දීලා ප්‍රස්තාරයක් දීලා ඒ වගේ යම් නැත්නම් යම් සිදුවීමක් දීලා ඒකෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ. බහුල වශයෙන් එන්නේ මේ වගේ රූප ප්‍රශ්නයක්. එතකොට මේකේ අන්තර්ගත කරුණු වලින් බහුතරයක්ම අහන්නේ පරිසර විද්‍යාව පාඩමෙන්. එහෙම නැත්නම් 11 ශ්‍රේණිය අවසාන පාඩමෙන්. නමුත් ඊට අමතරව තව පාඩම් කොටස් වලින් අහන්නත් පුළුවන්. ඉතින් මේක සරල ප්‍රශ්නයක්. අනිවාර්යෙන් වෙන ප්‍රශ්නයක්. ඉතින් මේක කොහොමත් ගොඩ දාන්න ඕනේ. හරිනේ. ඉතින් ලියන පේපර් එක පළවෙනි වෙන ප්‍රශ්නේ. එතකොට රූපයක් තමයි හැම අවුරුද්දම වගේ බහුල වෙන්නේ. ඉතින් මේකත් මොඩල් පේපර් එක තිබ්බ ප්‍රශ්නයක්. අපි කතා කරගෙන ඉස්සරහට යමු. හරි. ඔන්න බලා ගන්න. මානව ක්‍රියාකාරකම් ද්‍රවාසන්න පරිසර කෙරෙහි බලපාන ආකාරය පෙන්눔 කරන කල්පිත සටහනක් පහත දැක්වේ. ඔන්න කල්පිත සටහනක්. මොකද මෙතන වසර 2000 ඉඳලා 2025 ඇවිල්ලා එතනින් 2050ට සටහනක් තියෙනවා මේ ද්‍රවාසන්න පරිසර මෙන්න මේ විදිහට වෙනස් වෙයි කියලා. ඒතකොට ඒක තමයි තියෙන්නේ. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. වසර 20යි 50 වන විට නැත්නම් වසර 2050 වන විට සාගර ජල මට්ටම ඉහළ යාමට බලපා ඇති පාරිසරික අර්බුදය කුමක්ද? මේ සාගර ජල මට්ටම ඉහළ යන්න බලපාන පාරිසරික අර්බුදය මොකක්ද කියලා තමයි අහන්නේ. ඔන්න බලන්න පුතා. දැන් අපිට කැමති අර්බුදයක් ලියලා වැඩක් නැහැ. සාගර ජල මට්ටම ඉහළ යන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. දැන් මෙතන තියෙන්න මෙතන අදාළ එක තමයි ලියන්න ඕනේ. ඒකට ඉතින් රූපේ හොඳට කියව ගන්න ඕනේ. මුලින්ම අපි රූපේ බලමු. වසර 2000 දී බලන්න සාගර ජල මට්ටම සාපේක්ෂව අඩුයි. ටියුට් එක තියෙන කට්ටිය බලන්න පුළුවන්. නැත්නම් මෙතනින් බලන්න පුළුවන්. සාගර ජල මට්ටම සාපේක්ෂව අඩුයි පුතා. ඊට සමාන්තරව අයිස් වැස්ම වැඩි. අයිස් වැස්මේ ඝනකම වැඩි. ඒ රූපයේ වෙනස්කම් බලමු අපි ඉන්න එකට. පෙන්ගුයින් ගහණය ඒ රූපයේ වැඩි. ඒත් එක්කම පුතා වනවැස්මක් ඉතා හොඳින් තියෙනවා. වී රූපයට එද්දී සාගර ජල මට්ටම සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඊට සාපේක්ෂව අයිස් වැස්ම අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම පෙන්ගුයින් ගහණය අඩු වෙලා වනවැස්ම අඩු වෙලා ජනාවාස ඉදි වෙලා තියෙනවා. ඔය පොඩි ගයක් තියෙන්නේ. ඉන් ඩීටේල්ස් බලන්න ඕනේ. හරිනේ. ඒකත් බලා ගන්න ඕනේ පුතා. ඒතර දීලා තියෙනවා. වසර 20යි 50 වෙද්දි 2050 වෙද්දි බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අයිස් වැස්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඊට පස්සේ පෙන්ගුයින් ගහන්නේ අතිශය අඩු වෙලා වනවැස්මත් ඒත් එක්කම අඩු වෙලා කාර්මීකරණයට වගේම කර්මාන්තශාලා තියෙනවා නාගරීකරණයටත් ලක් වෙලා. ඒ වගේම ජනාවාස පරිසරයක් ඇති වෙලා තියෙනවා. તો ටික තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මෙතන පාරිසරික අර්බුද කිහිපයක් තියෙනවා. නාගරීකරණය, වන විනාශය, කාර්මීකරණය, ඒ වගේ කිහිපයක් තියෙනවා. එතනින් අපිට අහන්නේ පුතා වසර 20යි 50 වන විට සාගර ජල මට්ටම ඉහළ යාමට බලපා ඇති පාරිසරික අර්බුදය. මෙතන දැන් පුතා සාගර ජල මට්ටම ඉහළ යන්නේ. සාගර ජල මට්ටම ඉහළ යන්නේ මොකක් හින්දාද? මේ අයිස් වැස්ම දිය වෙන හින්දා. සාගර ජල මට්ටම ඉහළ යන්නේ පුතා මේ අයිස් වැස්ම දියවීමත් එක්ක. හරිනේ. අයිස් වැස්ම අඩු වෙනවා ඒත් එක්කම සාගර ජල මට්ටම ඉහළ යනවා. එතකොට අපි මෙතන ලියන්න ඕනේ ඉතින් ඒ හින්දානේ සාගර ජල මට්ටම අඩු වෙන්නේ. එතකොට මෙතන දාන්න ඕනේ ඒකට අදාළ පාරිසරික ගැටලුව. පුතේ අයිස් වැස්ම දිය වෙන්න බලපාන ප්‍රධානතම පාරිසරික ගැටලුව තමයි පුතා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. එතකොට පළවෙනි එකට පිළිතුර එන්න ඕනේ වසර 20යි 50 වන විට සාගර ජල මට්ටම ඉහළ යාමට බලපා ඇති පාරිසරික අර්බුදය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ඒක තමයි එන්න ඕනේ. හරි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තමයි පිළිතුර. print කරලා තියෙන කට්ටිය දාගමු. අනිත් කට්ටිය මතක් කරලා තියාගන්න. වසර 20යි 25 20යි 50 වන විට සාගර ජල මට්ටම ඉහළ යාමට බලපා ඇති පාරිසරික අර්බුදය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ඒක තමයි තියෙන්නේ. ඔනීලා එක මෙහි C කොටසේ දැක්වෙන
සාගර ජල මට්ටම වැඩි වීමට හේතු වන පාරිසරික අර්බුදය කෙරෙහි බලපාන වායුන් දෙකක් සඳහන් කරන්න. බලපාන වායුන් දෙකක් අහනවා. මොකක් නිසාද? මොකකටද මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන සාධක දෙකක් තමයි අහන්නේ. හේතු වෙන වායුන් දෙකක් තමයි අහන්නේ. වායුමය සාධක දෙකක් අහන්නේ. අපි බලමු කොහොමද ඕක ලියා ගන්න කියලා. බලා ගන්නකො. ඉතින් වායුගෝලයේ පුතා සමහර වායු තියෙනවා. ඒ වායු වලට තාපය උරාගෙන රඳවලා තියාගන්න පුළුවන්. වායුගෝලයේ සමහර වායු තියෙනවා. පුතේ වායු වලට තාපය උරාගෙන රඳවලා තියාගන්න පුළුවන්. එතකොට වායුගෝලයේ ඒ වායු සාන්ද්‍රණය වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒ වැඩිවීමත් එක්ක වායුගෝලය එන්න උණුසුම් වෙනවා. එතකොට ඔය විදිහට තාපය නැත්නම් උෂ්ණත්වය වැඩි කරලීමට හේතු වෙන නැත්නම් තාපය රඳවලා තියාගන්න පුළුවන් වායු වලට විශේෂිත නමක් කියනවා. ඔයාලට කියනවා පුතේ හරිතාගාර වායු කියලා. වායුගෝලයේ අන්තර්ගත වන තාපය උරාගෙන තියාගන්න පුළුවන් වායු වලට විශේෂ නමක් කියනවා හරිතාගාර වායු කියලා. එතකොට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන වායුමය සාධකය තමයි ඔය හරිතාගාර වායු. ඉතින් හරිතාගාර වායු ආකාර කිහිපයක් තියෙනවා. ඉතින් මෙතන අහන්නේ හරිතාගාර වායු ආකාර දෙකක් තමයි අහන්නේ. එහෙනම් ඉතින් ඒකට දාලා උත්තරයක් අපි දාමුනේ. එතකොට හරිතාගාර වායු මොනවද කියලා බලමුකෝ. එකක් තමා පුතා ඔයාලා දන්න CO2 කාබන් ඩයොක්සයිඩ්. හරිතාගාර වායුවක්. එතකොට ඕනනම් ලියන්න පුළුවන් ඔයාට මේ විදිහට සංකේතයෙන්. එහෙම නැත්නම් දාන්න පුතා නමෙන් ලියන්න. හරි. කාබන් ඩයොක්සයිඩ්. මං හිතන්නේ ඉතින් මේ වෙනකොට නම් ඉතින් මේ සංකේත කාබන් ඩයොක්සයිඩ් වගේ සංකේත නම් ඉතින් අහන්න දෙයක් නැහැ. මේ 6 වසර ඉතරද තියෙනවා. ඔන්න කාබන් ඩයොක්සයිඩ් බලපානවා. ඊළඟට තව එකක් තමා පුතා ජල වාෂ්ප. ජල වාෂ්ප බලපානවා පුතා. ඔයාලා හිතුවේ නැතුවට ජල වාෂ්ප බලපානවා. මොනවටද? ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට. මොකද මේකත් හරිතාගාර වායුවක්. ජල වාෂ්ප බලපානවා. ඒක ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් තව එකක් තියෙනවා CH4 මෙතේන් එහෙම නැත්නම් මීතේන් කියලා කියනවා. ඉතින් මේකත් බලපානවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා. එතකොට ඔය වායු අතරින් දෙකක් ලියවෙලා තිබ්බනම් ඇති. තව වායු වර්ග තියෙනවා. එතකොට එක්ක ලියන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප එහෙම නැත්නම් ජල වාෂ්ප මෙතේන් එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් මෙතේන්. ඉතින් ඔය වායු තුන අතරින් දෙකක් ලියවෙන්න ඕනේ. ඉතින් තුනම දාගෙන තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. හරිනේ. මම මේ රූපය අයින් කරන්නම්. අපි ඊට පස්සේ ඉදිරියට කරගෙන යමු. හරි. මම ඒක අයින් කරා. එහෙනම් අපි බලමු පුතේ ඊළඟ ප්‍රශ්නේ. මොකක්ද තියෙන්නේ කියලා. බලමු අපි. ඔන්න පහසු ප්‍රශ්නයක්. බලන්න. ඉහත කල්පිත සටහනට අනුව වසර 2000 සිට 2025 දක්වා පෙන්ගුයින් ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව කාලයත් සමග විචලනය වන ආකාරය පහත වක්‍රයෙන් නිරූපණය වේ. ඔන්න වක්‍රයක් දීලා තියෙනවා. ඒක කියලා තියෙනවා වසර 20යි 25 20යි 50 කාල පරතරයට අදාළව ප්‍රස්ථාරයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. ප්‍රස්ථාරයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. එහෙනම් අපි බලාගමු. මම ප්‍රස්ථාරයේ ඇඳලා තියෙන කොටස දාන්නම් පුතා. හරි බලන්න. මම ඇඳලා තියෙන කොටස දාන්නම්. හරි. බලන්න මෙන්න මෙහෙම තියෙන්නේ.
මෙතන පුතා ආරම්භය වසර 2000 මෙතන y අක්ෂයේ තියෙනවා ජීවීන් සංඛ්‍යාව x අක්ෂයේ තියෙනවා පුතේ කාලය වසර වලින් තමයි තියෙන්නේ. ඔහොම තමයි තියෙන්නේ ප්‍රස්තාරය. එතකොට මෙතන පුතා 2000 ඉඳලා 2025 වෙනකම් වක්‍රය මේකේ දාලා තියෙනවා. 2000 ඉඳලා 2025 වෙනකම් වක්‍රය දාලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ ඉතින් මේ රූපෙමුත් පේනවා පුතා පෙන්ගුයින් ගහනේ අඩු වෙලා තියෙනවා. කොහොම සම්පූර්ණ කරලා දීලා තියෙන්නේ. ඒතකොට 2025 ඉඳලා 2050 දක්වා මොන වගේ වෙයිද කියන වක්‍රය තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ පුතා. ලකුණු දෙකක්. හරිනේ. ඒ වක්‍රය තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඕක සම්පූර්ණ කරන්න ඕනේ. බලන්න. රූපේ බලමු අපි. ඔන්න A වසර 2000 B වසර 2025 ඔන්න A ඉඳලා B ට එනකොට පුතා මොකද වෙලා තියෙන්නේ? පැහැදිලි ලෙස අඩු වෙලා ඒක වක්‍රෙත් පෙන්නනවා මේ. ජීවීන් සංඛ්‍යාව කාලයත් එක්ක අඩු වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට තමයි අපි දැන් අඳින්න ඕනේ. පුතා බලන්න B සිට C දක්වාත් මොකද වෙලා තියෙන්නේ? පෙන්ගුයින් ගහණය තව දුරටත් අඩු වෙලා තියෙන්නේ. පෙන්ගුයින් ගහණය තව දුරටත් අඩුවීමක් තමයි තියෙන්නේ. එහෙනම් මේක තව දුරටත් පුතා මෙන්න මේ විදිහට අඩු වෙනවා. මෙන්න මේ වගේ සටහනක් තමයි එන්න ඕනේ. ඔන්න ඔය විදිහට අඩු වෙන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට පුතා ඒක අඩු වෙන්න ඕනේ. හරි. මේක දාගන්න. හරි. ඔය ඉන්න ගමන් දානකො ඉතින් අද පළවෙනි දවසනේ නේ. වර කොහින්ද සම්බන්ධ වෙන්නේ කියලා ඔන්න මම නම් නුවර. හරි. මම සිග්මා අපේ ආයතනයත් මහා නුවර. ඉතින් මමත් නුවර. ඉතින් මැසේජ් එකක් දාන්න දිගටම රැඳුනොත් ඉතින් මාස ගාණක් ඉන්න ගුරු සහ දරුවා. හරි බලන්න. හරි මේක දා ගන්න ඕනේ. මේක සම්පූර්ණ කර ගන්න ඕනේ. හරි. ඔය කලම එක දාලා දිනවා. හරි. බලන්න පුතේ. ඊළඟ එක ප්‍රස්ථාරයේ පරිදි එසේ විචලනය වීමට බලපාන ලද මානව ක්‍රියාකාරකම් දෙකක්. මේ විදිහට පුතා පෙන්ගුයින් ගහණය අඩු වෙන්න බලපාන මානව ක්‍රියාකාරකම් දෙකක් ලියන්න කියලා කියන්නේ. එතකොට පුතා දැන් වෙන වෙන ඒවා ලියලා වැඩක් නැහැ. මේ රූපෙට අදාළව තමයි අපි සියලුම උත්තර සපයන්න ඕනේ. එහෙනම් මේ රූපේ බලාගෙන උත්තර ටිකක් දෙන්න වෙනවා. බලමු අපි මොකටද වෙනස්කම් කියලා. ඒ රූපයේ ඊටා හොඳ වනවැස්මක් තියෙනවා. නේද? ඔව්. B රූපයට එද්දි මොකද වෙලා තියෙන්නේ පුතා? වනවැස්ම අඩු වෙලා. නමුත් මේ නිවාස තරම් බිහි වෙලා නැහැ. මිනිස්සු ගේ වාසස්ථාන ඇති වෙලා නැහැ. නමුත් වනවැස්ම අඩු වෙලා. එකක්. ඊට පස්සේ B සිට C දක්වා එද්දි වනවැස්ම තව දුරටත් අඩු වෙලා. නමුත් කාර්මීකරණයට ලක් වෙලා තියෙනවා. නාගරීකරණයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඔය හේතු හින්දා තමයි මේ පෙන්ගුයින්ගේ ගහණය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි උත්තර සඳහා දාන්න වෙන්නේ නේද? එතකොට එකක් ලියන්න පුළුවන් පුතා වනාන්තර විනාශය. නැත්නම් වන විනාශය. එකක්. අනිත් එක කාර්මීකරණය. එහෙම නැත්නම් ජනාවාශ බිහිවීම. එහෙම නැත්නම් තව එකක් කාර්මීකරණය. අනිත් එක නාගරීකරණය ගන්නත් පුළුවන්. එකක් කාර්මීකරණය, නාගරීකරණය ඔය දෙකම එකට වැටෙනවා. එහෙම නැත්නම් තව එකක් තමයි වනාන්තර විනාශය. වනාන්තර විනාශය. ඉතින් ওই ටිකෙන් ගන්න පුළුවන්. ඉතින් ලකුණු දෙකක් හම්බ වෙනවා. හරියට දෙකක් ලියුවොත්. ඉතින් හරි එකක් ලියන්නේ එකක් තමයි වනාන්තර විනාශය. වනාන්තර එළිකිරීම. අනිත් එක පුතේ කාර්මීකරණය නැත්නම් නාගරීකරණය කියලා ලියන්න. කාර්මීකරණය නාගරීකරණය ලියන්න එපා. හරිනේ මේතර පැහැදිලිවම තියෙනවනේ වන විනාශය, වනාන්තර එළිකිරීම. ඒක ලියන්න. ඊට පස්සේ ඊළඟට නාගරීකරණය එහෙම නැත්නම් කාර්මීකරණය කියලා දාන්න. මොකද මේක කර්මාන්ත ශාලාවක් ඉදි වෙලා තියෙනවා. නිවාසත් ඉදි වෙලා තියෙනවා. හරිනේ.